ඉතින් අපිට ගෑස් නැහැ උයන්න. ගෙදර බඩුත් ඉවර වෙලා. හෙලා ළමයි කොහොමද අලද? ඉතින් මොන අදත් අලුත් vlog එකක් අරගෙන ආවම එකතු වෙලා ඉන්න vlog එක මොකද කියලා බලන්න. ඉතින් ළමයි අපේ ගෑස් එක ඉවරුණා. අපිට තියෙන කහපාට ගෑස් එකක්. කහපාට ගෑස් හැමතැනම නැහැ. ඉතින් අපි හෙව්වා කොහොමද දැන් ටික කාලෙක නම් කහපාට ගෑස් නැහැ. ඉතින් අපිට ගෑස් නැහැ උයන්න. ඉතින් මම අද වෙන විදිහකට උයනවා. ඒක තමයි vlog කරන්න හිතුවේ. ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද වෙනද ගෑස් ලිපේ උයන්න පුළුවන්. ඉතින් අපි බලමු අද මම කොහොමද කෑම හදාගන්නේ කියලා. එකතු වෙලා ඉන්න. කට්ටිය මේ විදිහට උයනවා මම දැකලා තියෙනවා. ගොඩක් මේක ප්‍රයෝජනවත් වෙන්නේ හොස්ටල් වල එතකොට බෝඩ් වෙලා ඉන්න කට්ටියට. ඉතින් දර හොයාගන්න බැරි ගෑස් නැති කට්ටියට තමයි. ඉතින් දැන් හොට් ප්ලේට් තියෙනවා. එක එක අයිටම්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ගෑස් නැතුව කරන්ට් එකකින් උයන්න. අපේ ගෙදර තියෙන විදිහට මම අද කෑම එක හදාගන්න හදන්නේ. අපේ ගෙදර බඩුත් ඉවර වෙලා. ඉතින් උයන්න දේවල්. ඉතින් මම මේ අද රයිස් කුකර් එකේ තමයි කෑම හදන්නේ. ඉතින් රයිස් කුකර් එකේ ලේසියෙන් හදාගන්න පුළුවන් මෙනු එකක් තෝරගත්තා. ඉතින් ඒක හදන්නේ කොහොමද කියලා තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. එකතු වෙලා ඉන්න මම කොහොමද රයිස් කුකර් එකේ කෑම හදන්නේ කියලා බලන්න. මහ ලොකු දෙයක් නෑ, හරි ලේසි. ඉතින් පොඩි කට්ටකට තියෙන්නේ රයිස් කුකර් එකේ මේ භාජනේ එක ව්‍යංජනයට හොදන්න. ඒක තමයි ඉතින් ප්‍රශ්නේ. ඉතින් අඩි අල්ලන්න හැම මොකුත් නැහැ. සමහර වෙලාවට බත් එක තිබ්බහම උන අඩි අල්ලනවා. එතකොට ඉතින් චුට්ටක් පෙඟෙන්න තියන්න ඕනේ. ඒක නිසා ඔයගොල්ලෝ රයිස් කුකර් එකේ කෑම හදනවා නම් වෙනදා කෑම හදන ටයිම් එකට වඩා වේල පහෙන් පටන් ගන්න. මොකද ටිකක් පරක්කු වෙනවා. ඉතින් වෙන භාජන නැහැ නේ. භාජන විතරයි තියෙන්නේ. ඉතින් ඒක හොද පාවිච්චි කර ගන්න ඕනේ. ඉතින් අඩි ඇල්ලුව ඉතින් ඒකට මේ පෙඟෙන්න හොදාන්න ටිකක් වෙලා යනවා. ඉතින් ඒ ටයිම් එකත් එක්ක මේ ටිකක් කලින් පටන් ගත්තොත් ඉතින් ඔයාලට වෙලාවටම උයා ගන්න පුළුවන්. මේ මොකද මම එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ මම ටිකක් පරක් වුණා මේ කලින් දවසේ උයද්දී. ඉතින් එහෙනම් ඉතින් බලමු මොනවද උයන්නේ කියලා. මම එකතු වෙලා ඉන්න vlog එක අවසන් වෙනකම්. උයන්න කලින් මට හිතුණා මොනවා හරි හදාගෙන කන්න ඕනේ කියලා. ඉතින් මම උදේට කාලත් හිටපු නැති නිසා යහපෝෂ ටිකක් හදාගත්තා. ඉතින් මං යහපෝෂ වලින් අග්ගලා වගේ ගුලි තමා හදාගන්නේ. ඉතින් මේක කාලම අපි කෑම උයන්න පටන් ගමු. ඉතින් මම මේ මෙල්බර්න් එකේ මේ යහපෝෂක තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් එහෙම මම බ්‍රෑන්ඩ් එකක් බලන්නේ නැහැ. හුවෙන එක ගන්නවා. ඉතින් මාසෙට ඇති වෙන බඩු ගන්නකොට ඉතින් මේ වගේ පොඩි කෑලි බෑලිත් ගන්නවා. ඉතින් පොඩි බඩගින්නක් ආවම කන්න. ඔන්න ඉතින් හදලා ඉවරයි. අපි එහෙනම් අග්ගලයක් කාලම උයන්න පටන් ගමු. මම උයන්නත් පටන් ගත්ත ළමයි මට මේ අමතක වුණා වීඩියෝ කරන්න. ඉතින් රයිස් කුකර් එකේ දාන්න මම කෑම හදන්නේ. මේ පේනවද ඔයාලට අපේ ගෙදර තියෙන කහපාට ගෑස් එකක්. ඉතින් කහපාට ගෑස් කොහෙවත් නැහැ. ඉතින් මේක ඉවර වුණා. මේක අපි ගෙනාවේ දෙසැම්බර් මාසේ 19 වගේ. දෙසැම්බර් 19 ඒ වගේ මට මතක නැහැ හරියටම දවස් 99ක් වගේ පාවිච්චි කරලා තියෙනවා. ඊයේ තමයි ගෑස් ඉවර වුණේ. මම ඒ උදේ කෑම හදද්දි ඉතින් ගෑස් ඉවර වුණා. ඉතින්
කහපාට ගෑස් කොහෙවත් නැහැ. මේ මාර්තු 4 වෙනිදා ගෑස් එනවා කියලා තියෙනවා. අපි ගියා බලන්න. අපේ මේකරල් වැල් වලින් කඩාගත්තු මේකරල් තමයි මම අද මේ තෙල් දාන්නේ. ඉතින් දැන් ටිකක් තැම්බිලා අපි මේකට දැන් 3-5 කැලමිරිස් එහෙම එකතු කරගමු. ඉතින් මම අද කැලමිරිස් ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. ඉතින් මම ටෙම්පරාදු කරන ඒවට 3-5 චුට්ටක් එකතු කරගන්නවා. ඒකෙන් වෙනම රසයක් එනවා. ඉතින් මම රයිස් කුකර් එකේ මුලින්ම බත් එක හදාගත්තා. රතු හාල් තමයි මම අද හැදුවේ. මේක රතු සම්බා එකක්. ඉතින් ළමයි දැන් මේක ඇති මම ස්විච් එක ඕෆ් කරා. මේ විදිහට තමයි තියෙන්නේ. හොඳට කුක් වෙලා. ඉතින් මම අඩියාලා යනවා වඩ පේන ඇති. අපි මේක නිවුණාට පස්සේ භාජනයකට මාරු කරගමු. ඉතින් ළමයි වගාව අපි වෙනස් කරා. මෙතන තිබ්බේ තක්කාලි. ඔයාලට මතක නම් තක්කාලි ගස් ටික තමයි මෙතන තිබ්බේ. ඉතින් අපි වම්බඩු ටික එක පැත්තකට දාලා තක්කාලි ගස් ටිකත් අතනට දාලා හරිම කරදරෑමින් කුරුල්ලන්ගෙන් නාමිරිස් ගස් ටික මෙතනට දැම්මා. ඉතින් ළමයි නාමිරිස් ගස් වල මුල් බිමට අල්ලලා තිබ්බේ. ඉතින් ඒක නිසා ඒවා ගැලවුවා. ගලවලා තමයි මෙතන ගන්න උනේ. ඉතින් බලන්න මේ අවුල් සැරටත් එක්ක නාමිරිස් ගස් මැලවිලා ගිහිල්ලා මෙහෙම මේකත් මැලවිලා මේක නම් අවුලක් නෑ. මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි නාමිරිස් ගොඩක් තියෙන ගහ. මේක අපි හිටවලා තිබ්බ හාල්ලුරේ දිරලා තිබ්බා. ඉතින් හාල්ලුරේ අපි මාරු කරා. ඉතින් මම ඒකට වතුරක් දැම්මා. මම හිතුවා ඒක මැලවිලා වගේ සවුත් වෙයි කියලා. ඉතින් මේකේ තමයි මේ ගස් ටිකෙන්ම වැඩිපුරම නාමිරිස් තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති. තාම අපි හවසට වතුර දැම්මේ නැහැ. ඉතින් ළිඳේ වතුරත් නැහැ ළමයි. ඉතින් අපි මාළු මිරිස් ගස් ටික මෙහෙම එක තැනකට දැම්මා. උඩත් තිබ්බ මාළු මිරිස් ගහ කේකයි ඔක්කොම. මේ විදිහට පල්ලෙහා එක තැනකට දැම්මා. ඉතින් මේ තියෙන තක්කාලි ගස් ටික. ඉතින් තක්කාලි පළවෙනි පාර හැදුනට පස්සේ මේ වගේ නිකන් ගස් සවුත් වෙලා වගේ කනාටු වෙලා වගේ ගියා. කොළ එහෙම එන්නේ නැහැ. ඉතින් මේකේ මේ අත්තේ කොළ ටිකක් ඇවිල්ලා මලුත් වෙනවා ටිකක්. ඉතින් අපෝර දැම්ම අපි කැල්සියම් මෙහෙම එකතු කරා. ඉතින් මේ තක්කාලි ගෙඩිය මෙන්න කැඩුනා. එක ටිකක් පාඩ වෙලා. ඉතින් මේ ගසෙත් මම මාරු කරා මෙහාට. ඒවත් පොඩක් මැලවිලා වගේ. මේ ඔයාලට පේනවද මුල් එළියට ඇවිල්ලා. පස්සට හොඳට මුල් අල්ලලා තිබ්බේ. ඉතින් ඒක වලක්ව ගන්න ඔයගලන්ට පුළුවන් උළු කැටයක් උඩ මේ වගේ පෝර කවර, හාල් කවර, ග්‍රෝ බෑග් එහෙම ඒ වගේ හිටවනවා නම් ඒවා උළු කැටයක් උඩ වගේ නැත්නම් කොන්ක්‍රීට් එකක් උඩ තියන්න පුළුවන්. ඉතින් අපි එහෙම තියපු නැති නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් මේ වම්බරු කරලකුත් තියෙනවා. ඉතින් ඒක නම් තාම පරිස්සමෙන් තියෙනවා. නැත්තම් මේ පණුව විදිනවා, ගෙඩි හිල් කරනවා. ඉතින් ඒ වගේ තිබ්බ මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඒ වගේ දැක්කහම අපි කපලා අයින් කරනවා. මේ ඔයාලට පේනවද? මේ කරට විදින පණුව. සලඹෙක් ඉන්නේ.
ඉතින් අපිට තාම මුළුමනින්ම විනාශ කරගන්න බැරි වුණා. අපේ වගාවට හානි කරනවා වම්බටු වලට. කලින් මං කප්පාදු කරා ඔක්කොම ඔයාලට පෙන්නුවා. මල් හිටන් අයින් කරා, හැදිච්ච ගෙඩි ඔක්කොම අයින් කරා. ඉතින් ඒ තවත් තියෙනවා. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ. මේ පේනවද ඔයාලට මේ සත්තු ඉන්නවා. ඔය විදිහට තමයි තියෙන්නේ වගාව. ඉතින් මම මේ පැත්තට ආවේ උයන ගම. මගේ පරිප්පු උද්දර දාන්න මිරිස් කරා දෙකක් කඩාගෙන යන්න. ඉතින් අපි ඒක කඩාගෙන ගිහිල්ලා පරිප්පු එක හදමු. ඒ ගෙඩි තාම ලායි ළමයි. ඉතින් මට ඇති තරමට විතරක් කඩාගත්තා. තක්කාලි ගෙඩියක් තියෙනවා. ඉතින් ගෙඩි දෙකක් ඇති. මේ අපේ පුංචි පොන්චි වැල එක්කේ කරලක් තිබ්බා. ඒක ඉදිලා. පේනවද ඔයාලට? ඉතින් ඔහොම තමයි. එහෙනම් අපි යමු උයන්න. ඉතින් ළමයි මේ ටික මම වෙන භාජනයකට මාරු කරගන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ මේ කරල් එක. ඉතින් නිකන් චිලි පේස්ට් වගේ තියෙනවා. මම සෑල්මිස් ටිකක් වැඩිපුර එකතු කරගත්තා. ඉතින් ඒවා හොඳට බැද්දිලා. ඉතින් මේව තමයි තියෙන්නේ. ඉතින් මේ ඔයාලට පේනවද ළම අඩියාලලා මුකුත් නැහැ රයිස් කුකර් එකේ. ඉතින් මම මේ විදිහට වමනා කරන දේවල් කපා ගත්තා මුලින්ම. ඉතින් එතකොට ලේසි අපිට තෙල් එක රත් වෙනකොට මේකට දාන්න මේවා. පරිප්පු ටික එකතු කරගමු. ඉතින් මම පරිප්පු හදනකොට 3-5 එකතු කරන්නේ නැහැ. ගම්බිස් කොට චුට්ටක් එකතු කරනවා. ඉතින් සමහර අය 3-5 එකතු කරනවා. 3-5 දානවා. මම 3-5 දාන්නේ නැහැ. බරයිනේ. ඉතින් අයියාද පහට ආවා. ඒක නිසාද මේ වේල පහෙන් වතුර දාන්න පුළුවන්. බණ්ඩක්කත් තව එක කරලක් තියෙනවා. බණ්ඩක්ක එක ගහේ ළමයි දෙන්නේ. ඉතින් අපිට වෑංජනයක් ගන්න මදි. ඉතින් මේ අනිත් කරල් එනකොට මේ කරලා මෝරනවා. එතකොට ඉතින් මේවා තමයි අප්ඩේට්ස් වගාවේ. ඉතින් අයියා වතුර දාන හින්දා මම මේ පැත්තට ආවා. ඉතින් මේ අපේ තක්කාලි ගෙඩි ටිකත් ඇහිලා තාම පාට වෙලා නැහැ. පාට වීගෙන එන්නේ. ඒකත් තාම ලායි.
ඉතින් මේක කොළ කොඩ වෙලා වගේ මොකෙක් හරි සතෙක් නිසාද නැත්නම් අවුව නිසාද කියලා දන්නේ නැහැ. ඉතින් අපි කෘමිනාශක ගහනවා. කෘමි විකර්ශක. ඉතින් මේ තියෙන මේක ආපහු දලු ඇවිල්ලා මේක තමයි අර කහපාට වෙච්ච නෑ කරල් වැල. ඉතින් ආපහු දලු ඇවිල්ලා මල් ඇවිල්ලා පොඩි පොඩි කරලුත් තියෙනවා ගොඩක්. අපිට කංකුම් හැමත් කන්න පුළුවන්. ඉතින් පහුගිය දවසකත් මං හැදුවා. ඒ හැදුවේ මේ පේලිය. මෙන්න මේ පේලිය විතරක් කපලා. ඉතින් ඒකේ ඉතුරු වෙච්ච දඬු ටිකකුත් මෝරච්ච ඒවා මම හිටෙව්වා. දැක්කද පේනවද? ඒ වගේත් පොඩි ලපටි දළු ඇවිල්ලා. ඉතින් මේක නම් ගොඩක් දිගයි. ඒක කපන්න ඕනේ. ඉතින් මේ වගේ කංකුම් ඉක්මනට ලේසියෙන් හදාගන්න පුළුවන් ගෙදර. මේ වගේ තමයි. ඉතින් අපි එහෙම වෙනම පෝර එකතු කරේ නෑ. කොම්පෝස්ට් ගොම තමා දැම්මේ. වියලි ගොම. ඉතින් වතුර දාන උදේ හවස. අස්වැන්න ගොඩක් තියෙනවා ඉතින්. ඉතින්ම ෆෝන් එක ආයෙත් ඕෆ් වුණා. ඉතින් මට පරිප්පුව වීඩියෝ කරගන්න බැරි වුණා. මම ස්විච් එක ඕෆ් කරා රයිස් කුකර් එකේ. ඉතින් ටිකක් තැම්බිලා වැඩි වගේ පේනවා. රසනා හොඳට තියෙනවා. රයිස් කුකර් එකේ පියන වහලා තඹපු නිසා ටිකක් තැම්බිලා වැඩි වගේ. ඉතින් අවුලක් නැහැ ෂේප්. මේ විදිහට තමයි ඉතින් අපේ පරිප්පු එක තියෙන්නේ. ඔය පැලවලට වතුර දානවා. අදින්න අමාරු නේ සුදු. ඉතින් මේ වගේ තමයි උඩ ඉඳන් බලද්දි පේන්නේ අපේ වගාව. ඉතින් අපි මේ එක්ස්පෙරිමන්ට් එකකට හදපු නයි මිනිස් තමයි නේ. එක්ස්පෙරිමන්ට් එකකට හදපු නයි මිනිස් මේ අපිට හිතා ගන්න බෑ මේක මේ කොලේ මේ තියෙන විදිහද නැත්තම් කොළ පොඩ වෙලාද මොකක් හරි ලෙඩක්ද කියලා නේ සුදු. අපි ඉතින් කෘමිනාශක එහෙම ගහනවා. එහෙම ඉතින් කෘමි හානියක් නිසා වෙච්ච කොළ කොඩ වීමක් කියලා හිතන්න බෑ. අවුව නිසාත් දන්න. එහෙම මොකුත් සතෙක් පේන්නත් නෑ. මේ වගේ තමයි තියෙන්නේ. ගාල් කොඩයි වගේ තිබ්බල දැන් ගහ පීරෙද්දී කොඩ ගැටි නෑනේ අඩුයිනේ. ඔව් ඉතින් ඒනවාට මේ ලොකු කොළ නිකන් අමුතුයි වගේ. ඉතින් ඒකේ මල් පිපිලා තියෙනවා. මල් පිපිලා තියෙනවා. කරල් චුට්ටක් ඇවිල්ලා තියෙනවා. චූටි කරල් තාම තියෙන්නේ. ඉතින් අපි උයලා කරලා පැලවලට වතුර දාලා ගෙදර වැඩ සේරම ඉවර කරලා පොඩ්ඩක් එළියට ආවා. ගෙදරට ඕන කරන බඩු වගේක් අරගෙන යන්න. ඉතින් එකතු වෙලා ඉන්න. අපි මේ කඩේට තමයි ආවේ. මේක 20 කඩේ කියලා තමයි කියන්නේ. ඉතින් මේකේ බඩු ගොඩක් ලාභයි. ගෙදරට වමනා කරන හැම දෙයක්ම වගේ තියෙනවා. ඉතින් මෙතනට ආපුවම ලේසි අපිට අවශ්‍ය දේවල් ගන්න. ඉතින් එකතු වෙලා ඉන්න. ඔයාලව කඩේ රවුමක් එක් කරගෙන යන්න. ඉතින් මෙතන කෑම්ප් කරන්න යනකොට අරගෙන යන ගෑස් තියෙනවා. ඉතින් අපිට ගෑස් නැති නිසා මේන් එකක් ගන්නවා අපි. මේකට සෙට් වෙන ලිපක් නැහැ අපිට. ඒ නිසා ඉතින් ගාන බලලා තියලා ආවා.
අවුරුද්දට කොකිස් හදන්න කොකිස් අච්චුත් තියෙනවා ළමයි. ඉතින් මෙතන ප්‍රයිස් එක ගොඩක් අඩුයි. ඉතින් අද අපි ගොඩක්ම ආවේ ඉලෙක්ට්‍රික් කෙටල් එකක් ගන්න. ඉතින් අපිට ගෑස් නැති නිසා වතුර රත් කරගන්න විදිහක් නැහැ. තේ එකක්වත් බොන්න. ඉතින් අපි කෙටල් එකක් ගන්න තමයි ගොඩක්ම ආවේ. ඉතින් ඒ ගමම්ම තව ගෙදරට අවශ්‍ය කරන බඩු ටිකක් ගත්තා. හරි කියලා ළමයි ලස්සනයි. මම ඔක්කොම ගන්න හිතලා. වැල් වගේ වලින් කරපු මේ ඉර ටූලින් කරලා තියෙනවා. වාව් ලස්සනයි. ඩොක්ටර් කෙනෙක් එකක් තියෙනවා. ට්‍රෝන් එක. මේක ට්‍රෝන් එක. ඔන්න ෂෝක් තමයි. ඒක තියෙනවා. නවදාස් 750. හොඳයි දෙන්නේ. මේකේ කෝවල් තියෙනවා. පොඩි නම එකකට ඩෝස් ලයින් නම් බොන් කොයින්. ඉතින් ළමාව මේවා තමයි ගත්තේ. මේකේ ස්කේල් එකක් නේ. කිචන් ස්කේල් එකක්. මේකේ මේ පොඩි පොඩි දේවල් පවා මැන ගන්න පුළුවන්. මේ විතර තමයි තියෙන එක. මේක ඔන් ඔෆ් කරන්න මේකෙන්නේ. මේ විදිහට තමයි තියෙන්නේ එක. බැටරි වලින් වැඩ කරන එකක් බැටරි ගන්න තියෙනවා.
මෙහෙම ඒක හොඳනේ ඕෆ් කරනවා. ඉතින් මේක ගත්තා අපි. ඊට පස්සේ මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් ගත්තා. මේක ගත්තා අපේ ලින්දට බාල්දියට ගැට ගහන්න. දැන් වතුරේ අටව තියෙන ඉතින් දිග ලණුවක් ඕනේ. එහෙනම් මේක ගත්තා. ඊට පස්සේ මේ කොටුවත් ගත්තා. ඊට පස්සේ මේ මිෂරින් කප් එක වගේ එක ගත්තා. මේක විතරයි තිබ්බේ ඒකේ. නැත්තම් අපි වෙන එකක් ගන්නවා. මේකෙ මෙහෙම ගහලා තියෙනවා ග්‍රෑම් එහෙම කියලා. මම හිතන්නේ මිලිලිටර් 500 කප් එකක් මේක. මිලිලිටර් 100 200 300 400 500 එහෙම තමයි තියෙන්නේ. මම හිතන්නේ ඉතින් අපි තව ගත්තා ඉලෙක්ට්‍රික් කෙටල් එකක්. ඉතින් මේක අපිට මේ දවස්වල අත්‍යවශ්‍යම වෙලා තිබ්බා. ඒ හින්දා තමයි අපි ගත්තේ. ඉතින් මේ බ්‍රෑන්ඩ් එකෙන් ගත්තේ. දැනට අපිට බජට් එකට සෙට් වෙන විදිහට මේකක් ගත්තා. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි. මේ ටික තමයි ගත්තේ. තව එළවලු ටිකක් ගත්තා. ඒ ටික ගන්න තමයි අපි එළියට ගියේ. ඉතින් අපේ වීඩියෝස් එක එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි. සබ්ස්ක්‍රයිබර්ස්ලා ගොඩක් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ හැම දෙනෙක්ටම ගොඩක් ආදරෙයි. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ vlogs බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම vlog එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකත් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ගොඩක් දෙනෙක් දන්නවා. ඉතින් දන්නේ නැති කෙනෙක් බලලා මගේ vlog එක මේ විදිහට යාට උදව්වක් වෙනවා නම් ඉතින් ඒක තමයි මගේ සතුට. ඉතින් එහෙනම් හැමෝටම ආදරෙයි. අදට ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. බයි බයි.